සිංහල සිනමාවේ චිත්‍රපට ගැන කතා කරන හතර වටෙන් YouTube නාලිකාවට ඔබ අදත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන සිංහල චිත්‍රපටය තමයි කාමගින්දරී කියන්නේ. මෙම චිත්‍රපටය සඳහා කිසිදු ප්‍රසිද්ධ නළු නිළියෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. මෙහි රූපරාමු සියල්ලම තෝරාගත් දර්ශනතල කිහිපයක පමණක් රූගත කරලා තියෙනවා. චිත්‍රපටයේ එක් කාන්තාවක් සහ පිරිමියෙක් මුලදී ලිංගිකව හැසිරෙන දර්ශන මෙම චිත්‍රපටයේ අඩංගු වෙනවා. කෙසේ වෙතත් ඒ කාන්තාව වෙනත් පිරිමියෙකුගේ අතින් දූෂණය වන දර්ශන පවා මෙම චිත්‍රපටයේ අඩංගු වෙනවා. ඉන්පසු ඒ පිරිමි කෙනා කලින් කසාදේ ගැහැණිය සමග ලිංගිකව එක්වන දර්ශන මෙහි අඩංගු වෙනවා. කොහොම වුණත් අවසානයේදී මෙම පිරිමි කෙනා අර මුලින් චිත්‍රපටයේ හිටපු කාන්තාව සමග විවාහ වීමට තීරණය කරනවා. ඒ ඔහු ඇත්තටම ආදරය කරන්නේ ඒ කාන්තාවට නිසා. කොහොම වුණත් කලින් කසාද බැඳපු කාන්තාව ගොඩක් සරාගී කෙනෙක්. ඒ කාන්තාවට මෙම පිරිමියා හමුවන අවස්ථාවලදී ඇයගේ කැමැත්තෙන්ම සරාගීව ලිංගිකව එක්වීමට යෝජනා කරනවා. චිත්‍රපටයේ සම්පූර්ණ කතාව ඔබට කිව්වොත් මෙහි රසයට බාධාවක් ඇති වෙන නිසා මම ඔබට ආරාධනා කරනවා මෙම සිංහල චිත්‍රපටය නරඹන්න කියලා. ඔබටත් මෙම සිංහල චිත්‍රපටය YouTube ඔස්සේ නොමිලේ නැරඹීමේ හැකියාව තිබෙනවා. සිංහල සිනමාවේ ඔබ නොදත් මෙවැනි තොරතුරක් රැගෙන ඉක්මනින්ම යලිත් අප හමුවන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.